කන්‍යා ලග්නධාරී ඔබගේ ලග්නාධිපති බුධ වෙන අතර එම බුධ මේ අවස්ථාවේදී 6 වැන්නේ ගමන් කරන හේයින් ඔබ ඊටාම කල්පනාකාරී විය යුතුයි. ඔබට යම්කිසි විදිහක සතුරු බලවේග අසනීපතා මතුවිය හැකි කාලයක් වන අතර ඔබගේ ඒ කටයුතු හරියාකාරව කරගෙන යාමට ඔබට නිශ්චිත කාල සීමාව එනතෙක් ඔබ ඊටාම ඉවසීමෙන් කටයුතු කරනවා නම් ඔබගේ ජීවිතය ඔබට ඕන පරිදි සකසා ගන්නට පුළුවන්. ඒ අතරම ඔබගේ කේතු 12 වැන්නේ ගමන් කරන අතර ඔබගේ ආදායම් තත්ත්වයේ යම්කිසි බලපෑම් ඇති වෙන අතර ඒ තත්ත්වයන් මගහරවා ගැනීමට ඔබ විසින්ම තීරණ ගැනීම සුදුසු බව පෙන්වා දිය හැකියි. ඒ වගේම ඔබට යම්කිසි දේවල් අලුත් දේවල් සොයා ගැනීම අලුත් දේවල් ගැන හිත යොමු කර ගැනීම අන්න ඒ වගේ දේවල් වලට කාලය යොමු කර ගැනීම සුබ වන අතර ඔබ එවැනි දේවල් වලදී දක්ෂ ලෙස ජයග්‍රාහී තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු වලදී යම්කිසි විදියකින් බාධා සිද්ධ වීමට නොකළ වැරදි වලට දරුවන්ගේ යම්කිසි යොමු වීමකට වගේ දෙයකට ඇතිවීමට ඇතිවන හේයින් කන්‍යා ලග්නධාරී කුඩා දරුවන්ට මේ අවස්ථාවේදී ඊටාම ප්‍රවේශම් වෙනද දෙමව්පියන් එම දරුවන් ගැන ඊටාම පැහැදිලිව කාලෝචිතව ඒ දරුවන්ගේ ප්‍රශ්න විසඳීමට යොමු වෙනවා නම් මේ தত্ত্বය අවම කරගන්නට පුළුවන්. ඒ වගේම විවාහ වීමට අය සිටිනවා නම් විවාහ වීමට සිටින අයගේ ප්‍රශ්න මගහැරවා ගන්න පුළුවන්. මොකද විවාහ සඳහා යම්කිසි කෙනෙකුට බාධාවක් ඇති වෙලා තියෙනවා නම් විවාහවල ප්‍රමාද දෝෂ ආදී දේවල් තියෙනවා නම් ඒ සියලුම දේවල් වලට මේ අවස්ථාවේදී ඔබට හරියාකාර පිළිතුරක් ලැබෙන බව පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම උපදේශන සේවයේ යෙදී සිටින යම්කිසි කෙනෙක් සිටිනවා නම් ඒ අයට ඒ අයගේ ඒ කාර්යය හරියාකාරව කරගැනීමේ වාග්ය උදා වෙනවා. ඒ වගේම එවැනි දේවල් බලාපොරොත්තුව සිටින අයට ඒ වාග්ය උදා වෙලා ඒගොල්ලෝගේ ප්‍රශ්න විසඳනවා. රැකියාවල තියෙන ප්‍රශ්න තිබෙනවා නම් ගොඩාක් දුරට කන්‍යා ලග්නධාරී ඔබගේ රැකියාවල ප්‍රශ්න අඩු වෙන්න පුළුවන්. රැකියාවේ උසස් වීම ලැබෙන්න තියෙනවා නම් ඒ රැකියාවේ උසස් වීම ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ආර්ථිකමය පැත්තෙන් ඔබට ඒ කරදර ප්‍රශ්න අඩු වෙන කාලයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔබගේ යම්කිසි විදියක අසනීපතා ස්නායු නහර සම්බන්ධව අසනීපතා තියෙන කවුරු යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අය ගොඩක් කල්පනාකාරී වෙන්න ඕන මේ අවස්ථාවේදී. ඔබ ඊටාම ප්‍රවේශම් විය යුතුයි. ඔබට වැටීම් සීරීන් ඇති වුණොත් ඔබගේ කාල වකවානු වල ඔබට හොඳ කර ගැනීමට අපහසු තත්ත්වයක් පෙන්නනවා. වැරදි විදිහට බෙහෙත් පාවිච්චි කිරීමක් හෝ වැරදි ආකල්ප තමන්ගේ මනසට ඇවිල්ලා තමන් යන පාරේ නෙමෙයි වෙන පාරක යන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. ඒක නිසා කන්‍යා ලග්නධාරී ඔබ අසනීප වලින් ගොඩාක් ප්‍රවේශම් වන්න කියලා මේ අවස්ථාවේදී කියා සිටිනවා. මේ ලග්න පලාපල සියල්ලක්ම ඔබගේ පුද්ගලික ජන්මපතේ ග්‍රහ ගෝචරය අනුව සෙනසුරු සඳු කියන ග්‍රහයන් ඉන්න ස්ථාන අනුව ඒ වගේම ඒ ග්‍රහයන්ගේ උච්ච නීච බව අනුව ඒ ග්‍රහයන්ගේ නැකත් සම්බන්ධව ඒ වගේම ඔබට යන දසාව මහ දසාව අතුරු දසාව විදසාව වැනි දසා කාලයන් අතර සමහර වෙලාවට මේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මම මේ පොදු පලාපලයක් ඔබට කියන්නේ ඔබට මේ සති දෙකක කාලයක් තුළ ගත වීමට තිබෙන පොදු පලාපලයක්. ඒක නිසා ඔබට යම් කිසි ප්‍රශ්නයක් ඒ වගේ තියෙනවා ඔබගේ පවුලේ ජ්‍යොතිෂවරයා හම් වෙලා ඔබගේ ප්‍රශ්න ටික ඔබට විසඳන්න පුළුවන්. මම මේ සාමාන්‍යයෙන් ලග්නයකට එන පොදු පලාපලයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ.